හීලින් කියන්නේ ඇත්තටම අමුතු දෙයක් නෙවෙයි. වචනේ අමුතු වුණාට මේක මේ ගොඩක් දෙනා ඉගෙන ගත්ත දන්න දේවල්. හීලින් කියන්නේ ශරීරය සහ මනස සුවපත් කර ගැනීමට අපි පාවිච්චි කරන උපක්‍රම ක්‍රියාකාරක. ඒක සාම්ප්‍රදායික වෙන්න පුළුවන්, මොඩර්න් වෙන්න පුළුවන්, නව අලුත් දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මම කාලයක් තිස්සේ මේවා අධ්‍යයනය කිරීම කරනවා. ඉතින් ඒ හරහා ගත්ත දැනුමත් එක්ක ඔයාලට යම් දෙයක් කතා කරන්න ඕනේ කියලා මට කල්පනා වුණා. ඒ හරහා ලාංකික සමාජයට යමක් මට දෙන්න පුළුවන් කියලා කල්පනා වෙන හින්දා මම මේ වගේ වීඩියෝ මාලාවන් ඉදිරිපත් කරනවා. හරිද? මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මම සාමාන්‍යයෙන් බොහෝ දුරට වීඩියෝස් දානවා ක්‍රිස්ටල් හීලින් සම්බන්ධව. හරි. ඊට පස්සේ දෙවැනි එක මට තව චූටි කාලයක් තියෙනවා අධ්‍යයනය කිරීම ඉවර කරන්න. හැමෝම ගොඩක් දෙනෙක් ජනප්‍රිය දෙයක් ටැරෝට් රීඩින් කියන. මේ සියලුම දේවල් වල එකට ගත්තොත් සම්බන්ධ කරලා එකම සිදුවීමක් තියෙන්නේ කියලා මට කල්පනා වෙනවා. හරිද? මම මේ දේවල් අධ්‍යයනය කිරීම පටන් ගත්තේ මීට අවුරුදු 10කට විතර කලින්. ඉතින් গুপ্ত ශාස්ත්‍ර ක්‍රම සාමාන්‍යයෙන් ඊට පස්සේ විවිධ වෛද්‍ය ක්‍රම මානසික අභ්‍යාස සහ ඊට අමතරව ගොඩක් වෙලාවට ක්‍රිස්ටල් හීලින්, ටැරෝට්, ඩ්‍රොයිඩ් ආගමේ තියෙන සමහර මෙඩිටේෂන් ක්‍රම ඔය සියලුම දේවල් යම් යම් ප්‍රමාණ වලින් මට අත්දැකීම් කරගන්න කියාව ලැබුණා. එතකොට කියන්න ඕනේ මේකට එකතු වෙලා තියෙන මූලික ෆන්ඩමෙන්ටල් එක. ඒ කියන්නේ ප්‍රින්සිපල්ස්. ඒ කියන්නේ මූලික දේ මොකක්ද? මේක පදනම් වෙලා තියෙන මූලික දේ ගත්තොත් එහෙම ඇත්තටම කියන්න ඕන හුඟක් දේවල් පදනම් වෙන්නේ මේ ප්ලෙසිබෝ කියන තියරි එක මත තමයි. නැත්නම් මේ වීඩියෝ එක බලන කෙනෙක් කල්පනා කරන්න ඕන ප්ලෙසිබෝ කියන තියරිය කියන්නේ තමන් යමක් විශ්වාස කරනවාද ඒකේ ක්‍රියාවේ ප්‍රතිඵලය තමන්ට ලැබෙනවා විශ්වාස කිරීමේ ශක්තිය මත. හරිද? එහෙම නැත්නම් ප්ලෙසිබෝ කියන්නේ ඕන තරම් ස්ටඩි කරලා බලන්න පුළුවන් තව මොකක්ද කියලා. ඉතින් ඇත්තට මේ හැම එකකම තියෙන එක. ඉතින් විවිධ මිනිස්සු විවිධ බුද්ධි මට්ටම් වල ඉන්නේ සාමාන්‍යයෙන් විවිධ ජීවන රටා අනුගමනය කරපු අය. එතකොට කෙනෙක් දේවාලයකට යන්න පුළුවන්. කෙනෙක් සාමාන්‍යයෙන් ක්‍රිස්ටල් හීලින් වගේ දෙයක් යන්න පුළුවන්. තව කෙනෙක් සමහර විට පූජාවක් තියන්න පුළුවන්. තව කෙනෙක් ටැරෝට් රීඩින් වලට ගිහිල්ලා රීඩින් කරගන්න පුළුවන්. තව කෙනෙක් අතබල සාත්‍තර කියන මනුස්සයෙක් ළඟට යන්නත් පුළුවන්. හරිද? එතකොට මේ සියලු තමයි ඒ ප්ලෙසිබෝ කියන ඉෆෙක්ට් එක තියෙන්නේ. ඊට අමතරව ගොඩක් වෙලාවට අතීන්ද්‍රිය ශක්තිය කියන එක පාවිච්චි කරපු අවස්ථා සමහරයක් තියෙනවා. ඒ සමහර ඒවා ගත්තොත් එහෙම ඔය මොඩර්න් ක්‍රම වලට වඩා සාම්ප්‍රදායික ක්‍රම වලදී ඒ වගේ දේවල් වැඩි. හරිද? গুপ্ত ශාස්ත්‍ර ක්‍රම වල මම පොත් ගණනාවක් අධ්‍යයනය කිරීම කරලා තියෙනවා. ඒ දැනුම මම මේ හරහා දෙන්න උත්සාහ කරනවා. මම ප්‍රධාන වශයෙන් කල්පනා කරේ කතා කරන්නේ හීලින් කියන දෙයක් තියෙනවා. මේ හරහා තමයි ගොඩාක් දෙනෙකුට යහපතක් ලබා ගන්න පුළුවන්. ඒකෙත් හොඳම දේ මොකද්ද? සාරය කියන දේ අරගෙන ඉවරලා මේක අවශ්‍ය පුද්ගලයන්ට ලබා දීම තමයි මම මෙතෙන්දි කරන්නේ. ඒ නිසා දිගටම රැඳිලා ඉන්න හීලින් සමන් මගේ YouTube channel එකත් එක්ක, TikTok channel එකත් එක්ක, Facebook profile එකත් එක්ක. මේ තව කෙනෙකුට ඔයාලට හිතෙනවා නම් හොඳයි. තව කෙනෙක් දැනගන්න ඕන දෙයක් කියලා මේ share කරන්න. තව කෙනෙකුට කියන්න. බොහොම ස්තුතියි.